කඩේට ගිහින් ලොකු ගාණක් දීලා ගන්න මේ මසාලා පීනට් අපිට කඩේටත් වඩා රසට ගෙදර හදාගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? අපි අද මසාලා පීනට් ගෙදරම හදාගන්න විදිය බලමුද? එන්නකෝ. මම මෙතන අරන් තියෙනවා කඩල පිටි ග්‍රෑම් 100යි, කෝන් පිටි ග්‍රෑම් 50යි. ඊට පස්සේ මම මේකට බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරනවා. ඊට පස්සේ මම මේකට ලුණු තේ හැන්දකුත් එකතු කරනවා. කහ කුඩු තේ හැඳි කාලක් විතර, මිරිස් කුඩු තේ හැඳි එකහමාරක් විතර. ඊට පස්සේ මම මේකට ගම්මිරිස් කුඩු චුට්ටකුත් මේ වගේ එකතු කරගත්තා. ඊට පස්සේ මම මෙතන සුදු ලුණු බික් 3ක් අරන් තියෙනවා. ඉඟුරු පොඩි කෑල්ලක් අරන් තියෙනවා. මම මේක ඉතින් ග්‍රයින්ඩර් කරලා ගන්න හදන්නේ වතුර චුට්ටක් දාලා. ඔයාලට ඉඟුරු කුඩු තියෙනවා නම් තේ හැඳි කාලක් විතර එකතු කරගන්න, සුදු ලුණු පවුඩර් තියෙනවා නම් තේ හැන්දක් විතර එකතු කරගන්න. නැත්නම් මේ විදිහට එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම දැන් මේ ටික හොඳට කලවම් කරගන්න හදන්නේ. දැන් මම මේ පිටි මිශ්‍රණයට රටකජු ග්‍රෑම් 150ක් මේ වගේ එකතු කරනවා. මේ අමු රටකජු ඇට බෙදලා එහෙම මුකුත්ම කරලා නැහැ. ඒ විදිහටම කඩෙන් ගත්ත අමු රටකජු ඇට. ඊට පස්සේ මේ ටික හොඳට මේ පිටිවල මම මේ විදිහට පිටි එකත් එක්ක කලවම් කරගන්නවා. දැන් මම මේකට මේ එකතු කරන්නේ අයිස් වතුර. ෆ්‍රිජ් එකෙන් ගත්ත අයිස් වතුර ඒ සීතලත් එක්කම මේකට එකතු කරන්න ඕනේ. එතකොට තමයි මේකේ හොඳ ක්‍රන්චි ගතියක් අපිට ගන්න පුළුවන්. නිකම්ම ඇල් වතුර දාන්න නැතුව පොඩ්ඩක් කූල් එක තියෙන වතුර පාවිච්චි කරන්න පුළුවන් නම් ක්‍රිස්පි ගතිය අපිට හොඳටම ගන්න පුළුවන්. රටකජු ඇටවල වටේට දැවටුමක් වගේ නැත්නම් කවර් එකක් වගේ හැදෙනකල් මේ විදිහට අතින් හොඳට මේක කලවම් කරන්න. තෙත ගතිය මදින වගේ නම් වතුර ටිකක් දාන ගමන් මේ වගේ අනන්න. එතකොට මේකේ වටේට කවර් එකක් වගේ හැදෙනවා. ඔයාලට මේ වගේ අනනකොට කඩල පිටි, කෝන් පිටි මදි වගේ කියලා හිතෙනවා නම් දැවටෙන්න තරම් තව චුට්ටක් එකතු කරගන්නත් පුළුවන්. දැන් මම මේ ටික බෙද ගන්න හදන්නේ. මම මේ වගේ තෙල් ටිකක් මේ වෙනකොට ලිපෙන් තියලා තියෙන්නේ. තෙල් එක රත් වෙලාද බලන්න මේ වගේ චුට්ටක් මුලින් දාලා බලන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ටික එකතු කරන්න තෙල් එකට. තෙල් එක ගොඩාක් රත් වෙනකන් ඉඳලා දාන්න එපා. එහෙම වුණොත් වටේ තියෙන දැවටුම ටක් ගාලා දුඹුරු පාට වෙලා රටකජු ඇටේ බැදෙන්නේ නැති වෙන්න පුළුවන්. තෙල් ටිකක් රත් වෙගෙන එනකොට ගින්දර හොඳටම අඩු කරලා තමයි අපි මේ වගේ රටකජු ටික එකතු කරගන්නේ. ඒකත් හොඳටම අඩු ගින්දරේ තමයි අපි බෙද ගන්න ඕන විනාඩි 3ක් විතර. මොකද වටේට තියෙන පිටි දැවටුමක් ඒක ඉක්මනින් බැදෙන්න පුළුවන්. ඇතුලේ තියෙන රටකජු ඇටේ අමුයෙන් තියෙන්න පුළුවන්. ඒ හින්දා ගින්දර ගොඩක් අඩු කරලා මද රස්නේ මේ වගේ බැද ගන්න විනාඩි 3ක් 4ක් විතර. එතකොට රටකජු ඇටෙත් හොඳට ඇතුලේ බැදලා තියෙනවා. වටේ පොත්තත් රන්වන් පාටට බැද ගන්න පුළුවන් අපිට. ටිකක් හිමින් තමයි මේ වැඩේ කරගන්න ඕනේ. රටකජු අපි තෙල් එකට දානකොට පිටිත් එක්ක එකට බැඳලා තිබුණාට තෙල් එකේදී අපි පොඩ්ඩක් හැන්දෙන් ඒ ටික එහෙට මෙහෙට කරනකොට ඒවා ගැලවෙනවා. සමහර ඒවා නම් 2-3ක් එකට බැඳලා තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ තෙල් එකටම මේ වගේ කරපිංච ටිකකුත් දාලා බෙදලා ගත්තා. එතකොට අපේ රටකජු එක ලස්සනයි, ඒ වගේම රසයි. ඔයාලට කැමති නම් මේකට ආපහු සැරයක් මිරිස් කුඩු ටිකකුයි ලුණු ටිකකුයි එකතු කරගන්න පුළුවන්. එතකොට මේකේ තවත් හොඳ රසක් අපිට ගන්න පුළුවන්. මේ මසාලා පීනට් එක හොඳට සැරට රසට තිබුණා. ඉතින් ඔයත් හදලා බලන්න. මේක හරිම රසයි. වැස්ස වගේ වෙලාවක මේ වගේ බයිට් එකක් හදාගෙන කාලා බලන්නකෝ. මේක අවුරුද්දක් විතර වුණත් අපිට කල් තියාගන්න පුළුවන් පැකට් කරලා. එහෙම නැත්නම් හුලම් වදින්න නැති භාජනයකට දාලා තියාගන්න පුළුවන් අවුරුද්දක් විතර වුණත්. ඔයා මේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් දැනගත්තා නම් මොනවා හරි ප්‍රයෝජනක් වුණා කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.